ළඟ වැඩ කරගෙන ගිහිල්ලා පිට ඇවිල්ලා කිව්වොත් එimhe හાર્ඩ්වෙයාර් ඉන්ඩස්ට්‍රි එක වැඩ කරලා තියෙනවා මාස 3ක්, ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එක වැඩ කරලා තියෙනවා මාස 4ක්, තව බැංකුවේ වැඩ කරලා තියෙනවා මාස 6ක්. දැන් බැලුවම අවුරුදු 5ක් විතර තැන් තැන් වල වැඩ කරලා දැන් මේ එක්ස්පීරියන්ස් එක කියන එක කතා කරාම මේ සේල්ස් සයිඩ් සුවිශේෂයි. මොකද්ද මේ එක්ස්පීරියන්ස් එකක් කියලා අපි විස්තර කරන්නේ. නැත්තම් පළපුරුද්ද කියලා විස්තර කරන්නේ. සමහරක් වෙලාවට ඕගොල්ලෝ විවිධ කම්පැනි වල ඉන්ටර්වියුස් වලට යනකොට අහනවා කොච්චර පළපුරුද්දක් තියෙනවද? කොච්චර එක්ස්පීරියන්ස් තියෙනවද? කොච්චර කාලයක් ඔය කම්පැනි වැඩ කරාද? ඉතින් එතකොට හරිම වැදගත් මේ එක්ස්පීරියන්ස් එක කියන එක. සමාගමක මාස 3යි, තව එක මාස 6යි, තව එකක මාස 7යි. ඔහොම වැඩ කරලා කම්පැනි 10ක් විතර කියලා දැන් එයාට අවුරුදු 25ක් විතර වෙලා. හැබැයි එක තැනකවත් දීර්ඝ කාලිනව වැඩ කරලා නැහැ. ඒතර කම්පැනි 10ක විතර වැඩ කරලා තියෙනවා. ඒතර එහෙම වැඩ කරාම එයා කිව්වොත් මං සේල්ස් කම්පැනි 10ක විතර වැඩ කරලා පළපුරුද්ද තියෙනවා කියලා පළපුරුද්දක් තියෙනවද? නැහැ. එහෙම පළපුරුද්ද එන්නේ නැහැ. මේ පළපුරුද්ද කියන එක අපි විස්තර කරන්නේ මෙන්න මෙහෙමයි. එයා මේ රැකියා කාලය තුල වැඩ කරගෙන යනකොට යම් වැඩ කටයුත්තක් හිතලා ඒක පටන් අරගෙන ඒක ක්‍රියාත්මක කරලා ඒකේන ප්‍රශ්න ගැටලු විසඳලා ඒක අවසානයක් දක්වා අරගෙන ගිහිලා ඊට පස්සේ ඒක ප්‍රතිඵල ලබනවා නම් අන්න එතකොට එයා යම් විෂයක් සම්බන්ධයෙන් පළපුරුද්ද ලබලා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න රාශිය අවුරුදු ගාණක් ඇතුළත එයා අත්විඳිනකොට එයාට එන පළපුරුද්ද කියන එක. එතකොට එයා යම් නිෂ්පාදනයක් ප්‍රොඩක්ට් එකක් සම්බන්ධයෙන් යම් ඒ සේල්ස් ඒරියා එකක් සම්බන්ධයෙන් ඉන්ඩස්ට්‍රි එකක් සම්බන්ධයෙන් එයා ලබනවා පළපුරුද්ද. අන්න ඒකට තමයි අපි කියන්නේ එක්ස්පීරියන්ස් එක කියලා. ඒ ලබන අත්දැකීම. එහෙම නැතුව ළඟ වැඩ කරගෙන ගිහිල්ලා පිට ඇවිල්ලා කිව්වොත් එimhe හાર્ඩ්වෙයාර් ඉන්ඩස්ට්‍රි එක වැඩ කරලා තියෙනවා මාස 3ක්, ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එක වැඩ කරලා තියෙනවා මාස 4ක්, තව බැංකුවේ වැඩ කරලා තියෙනවා මාස 6ක්. දැන් බැලුවම අවුරුදු 5ක් විතර තැන් තැන් වල වැඩ කරලා තියෙනවා. තව කඩේ එකක් වැඩ කරලා තියෙනවා, කැෂියරුත් කරලා තියෙනවා. තව සමහරට කේටරින් සර්විස් එකක් වැඩ කරලා තියෙනවා. සමහරක් රටත් ගිහලා අවුරුදු දෙකක් විතර ඉඳලා ඇවිල්ලා තියෙනවා. අවුරුදු 30ක් විතර වෙලා. හැබැයි මං කියනවා එතකොට එයාට සම්පූර්ණ එක්ස්පීරියන්ස් එකක් නෑ මොකකවත්. හරියට එකක්වත් කරලා නෑ. එකක්වත් එයාට හරියට එයා කරලා එක ප්‍රශ්නයක්වත් හරියට විසඳපු කෙනෙක් නෙවෙයි. ඒක නිසා යම් ප්‍රමාණයක් කාලයක් එයා යම් ඉන්ඩස්ට්‍රියක් තුල වැඩ කරන්න ඕනේ. ඒකේන ප්‍රශ්න අඳුර ගන්න ඕනේ. එයාගේ යම් වැඩ කටයුත්තක් කරලා ඉවර කරන්න ඕනේ. ඒ ඉවර කරනකොට එවැනි කටයුතු වැඩි ප්‍රමාණයක් කරපු කෙනාට තමයි පළපුරුද්ද තියෙන්නේ.